හරි ළමයි හොඳයි. එතකොට ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මම කාලයක් තිස්සේ කියලා දෙන්න බලාගෙන හිටපු දෙයක්. එතකොට මම කීප වතාවකදීම අපේ පේපර් ඩිස්කෂන් වලදී කිව්වා ඔයාලට මතක ඇති අපේ ෆයිනල් බැටල් ෆුල් පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් වලදී මම ගොඩක් දවස් ඉඳන් මේක කිව්වා. හරිද? මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ මේ ඉදිරියට ඒවි කියලා බලාපොරොත්තු වෙන කොටසක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මම කිව්වා ඔයාලට මතකද මේ SQL ලැන්ග්වේජ් එකේ මේ පුංචි කීවර්ඩ්ස් ටිකක් තියෙනවා සමහර විට අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ප්‍රශ්නයක් අහන්න සම්භාවිතාවයක් තියෙනවා කියලා ලොකු. පැහැදිලිද? එතකොට ඔයාලට ඕනනම් බලන්න පුළුවන් වේවි 2024 පේපරේ අරගෙන. කියන්නේ ගිය අවුරුද්දේ පේපර් එක අරගෙන ඔයාලට බලන්න පුළුවන් වේවි. අපේ පුංචි මේ කීවර්ඩ්ස් ටිකක් දාලා තියෙනවා MCQ පේපරේට කොයි වගේද? MCQ වලට දාලා තිනවා ළමයි මේ group by having පැහැදිලිද? මේ in all ඊගාවට අපි සැලකුවොත් ළමයි any ඕන් ඔය කියන වගේ චූටි කීවර්ඩ්ස් ටිකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. පැහැදිලිද? ඕන් ඔය කියන කීවර්ඩ්ස් ටිකට අදාළ වෙන මේ කියන කරුණු කාරණා ටික කතා කරලා මොකක්ද මේ කියලා දෙන්න මේ මොකක්ද මේ කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට භාවිතා කරන්නේ. ඇත්තටම කිව්වොත් මේකේ හරිම සරල අදහස් ටිකක් තියෙන. මේක පුංචි දේවල් ටිකක් මේකේ තියෙන්නේ. හරිම ලේසියි මේක වැඩේකට දාන්න. ඉතින් අපි මොනවා කරමුද? ලස්සනට මේ වැඩේ බලමු. ඒත් එක්කම දැන් කියන්න ඕනේ දැන් මේකෙදි ළමයි ගොඩාක් උදාහරණ අරගෙන දිගට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි මේ සිද්ධ වෙන්නේ අදාළ කන්සෙප්ට් එක මොකක්ද මේකේ ලොජික් එක මොකක්ද කියලා ඔයාලට කියලා දෙන එක. හරිද? එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඒ අදාළ කොටස මත ඔයාගේ අවුට්පුට් එන විදිහ. ඔයාලට ඒක තේරුම් ගන්න තමයි මම මේ උදාහරණේ කරන්නේ. පැහැදිලිද? අනිවාර්යයෙන්ම එනවා කියලා කියන්නත් බෑ, එන්නේ නැහැ කියලා කියන්නත් බෑ අපි. කෝකටත් අපි සූදානම් පිට යන්න ඕනේ. ඉතින් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ වගේ කොටස් කරන්නනේ. සම්පූර්ණයෙන්ම ළමයි වැඩ ටික ඉවරයක් වීගෙන යන්නේ. එතකොට ඒත් එක්කම අර වැඩිපුර අහන්න පුළුවන් කොටස් මොනවද කියලා තමයි මට විශේෂයෙන්ම ඔයාලට කියලා දෙන්න ඕන. හරි. එහෙනම් ළමයි අපි වැඩේට වහිමු. හරි ළමයි එතකොට දැන් අපි එහෙනම් මොනවා කරන්න කලින් වෑම් සර්වර් එක රන් කරගෙන ඉන්න ඕනේ. ඔයාලට පේනවා මෙන්න මේ කියන වෑම් සර්වර් එක රන් කරගෙන පස්සේ හරි එතකොට ළමයි මොනවා කරන්නත් අපි වෑම් සර්වර් එක රන් කරගෙන ඉන්න ඕනේ. වෑම් සර්වර් රන් කරගෙන මම මොනවා කරනවද අපේ කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකට එනවා මම අපේ MySQL console එකේ. මම කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකකින් ඔයාලට හැමදේම කියලා දුන්නේ. හරි. එහෙනම් ළමයි ඔයාලට පේනවා ඇති මම මෙතන කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක අරගෙන තියෙනවා. මේ වෙද්දී එතකොට එන්ටර් ඔබලා අපි පාස්වර්ඩ් එකක් දාලා නැහැනේ ලෝකල් හොස්ට් නේද? එතකොට එයාව අයින් කරලා එයාව එන්ටර් ඔබලා අපි යනවා කෙලින්ම මෙන්න මෙතෙන්ට. එහෙනම් අපි ඔක්කොටම කලින් ළමයි අපි යූස් කරන්න ඕනේ දාලා වෙන ඩේටාබේස් එකක් වැඩ වලට කලින් මගේ කම්පියුටර් එකේ ළමයි තියෙන ස්කූල් කියලා ඩේටාබේස් එකක් මම එයාව යූස් කරනවා. එතකොට ළමයි මම මේ වාගේ වැඩේ වෙනුවෙන් හදාගෙන තියෙනවා ටේබල් දෙකක්. ඒ ටේබල් දෙක තමයි ළමයි ක්ලාස් 1 සහ ක්ලාස් B කියලා කියන්නේ. තේරෙනවද? ක්ලාස් 1 ක්ලාස් B ක්ලාස් 1 සහ ක්ලාස් 2 කියලා B නෙමෙයි ක්ලාස් 2 කියලා මම ටේබල් දෙකක් හදාගෙන තියෙනවා. ඒ දෙන්නගේ තියෙන සියලුම දත්ත මම ඔයාලට මෙතන සිලෙක්ට් කරලා පෙන්නන්නම්. select all from class 1 කියලා ගැහුවයින් පස්සේ මෙන්න මේ කියන විදිහේ ටේබල් එකක් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා බලන්න. මෙන්න මේ කියන විදිහේ ටේබල් එකක් ඩිස්ප්ලේ වෙනවා. 1 ඉඳන් 5 දක්වා තියෙන ස්ටුඩන්ට් ID තියෙන මම ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී එක විදිහට දාලා තියෙන්නේ. ස්ටුඩන්ට් නේම් තියෙනවා සුනිල් කමල් නමල් නිවාස් කසුන් කියලා. ඒකට මාක්ස් තියෙනවා මේ කියන විදිහට එයාලා ගත්තු. හරිද? මා වැඩි විශේෂව පෙන්වන්න ගිහලා නැහැ. මේ අදාළ වැඩේ ඔයාලට පෙන්වන්න තමයි මේ සරල උදාහරණයක් අරගෙන තියෙන්නේ. ඊගාව ළමයි මම ගාව තව ටේබල් එකක් තියෙනවා. එයාගේ සියලුම දත්ත මම මොනවා කරනවද? සිලෙක්ට් කරනවා. select all from කවුද? select all from අනිත් එක්කෙනා ඇවිල්ලා class 2. තේරෙනවද ළමයි? මම class 2 කියලා ටේබල් එකක් තමයි මෙතනදී නිර්මාණය කරගෙන තියෙන්නේ ඊගාව එක්කෙනා විදිහට. හරි. එතකොට එයාගෙත් මේ විදිහට දත්ත ඔයාලට පේන ගන්නවා 1 2 3 4 නිමාලි ගීතානි කලනි රමණි කියලා ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. හරිද? එයාලා ගත්ත ලකුණු බලා ගන්න තියෙනවා. ඉතින් මේ කියන ටේබල් දෙක තමයි මගේ වැඩවලට මම යූස් කරන්නේ. හරි. එහෙනම් ළමයි බලන්න ඔයා හොඳ ළමයි වගේ මම ඉස්සෙල්ලාම කියලා දෙනවා as කියන කීවර්ඩ් එක. තේරුණාද ළමයි? as කියන කීවර්ඩ් එක කියලා දෙනවා. මේ හරිම ලේසියි ඈ. හරිද? as කියන කීවර්ඩ් එක අපි භාවිතා කරන ළමයි select කියන කුවරි එකත් එක්ක. තේරුණාද? select කියන කුවරි එකත් එක්ක තමයි ළමයි as කියන කීවර්ඩ් එක භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ කියන as කියන කීවර්ඩ් එකෙන් අපිට පුළුවන් අපි මොකක් හරි select කියන කීවර්ඩ් එක භාවිතා කරලා එළියට ගන්නවනේ අවුට්පුට් එකක්. අපි දන්නවා SQL වල සෑම අවුට්පුට් එකම වගුවක් නේද? ඒක හරි ලස්සන පොයින්ට් එකක්. MCQ එකක් අහන්න පුළුවන් ලස්සනට කොහොමද SQL වල මතකද ළමයි? ඔයාලට මම මේ විදිහේ පොයින්ට් එකක් කිව්වොත් SQL වල ළමයි සෑම
ප්‍රතිඵලයක්ම එහෙම නැත්නම් සෑම ප්‍රතිදානයක්ම වගුවක කියලා තියෙනවා. අර නිකන් අපිට ABC වලින් තෝරලා දෙන්න එහෙම තියෙන්නේ. එහෙමලු කියලා තියෙනවා. මොකද කියන්නේ? පිළිගන්නවද? ඔව් පිළිගන්න වෙනවා ළමයි සෑම අවුට්පුට් එකම ළමයි බිඳුවයි ඈ. සෝරි සෑම අවුට්පුට් එකම වගුවකයි කියලා කියනවා. ඔව් සෑම අවුට්පුට් එකම වගුවක් වෙනවා. ඒක හරි. එතකොට ළමයි මම කිව්වේ හරිද ඒක පැත්තකින් තියන්න. ඔය මම අදාළ නැති දෙයක් මේ අමතර කරුණක් කිව්වේ. එතකොට ළමයි මේ කියන විදිහේදී අපිට එනවනේ අවුට්පුට් එක විදිහට වගුවක්. ඒ වගුවට වැටෙනවනේ කොලම්ස්. ඒ කොලම්ස් වැටෙන ළමයි මෙන්න මෙතන තියෙන අදාළ දේවල් වලින් මොකක් හරි කොලම් එක නමක් සිලෙක්ට් කරලා ගන්නෙ. ඒ සිලෙක්ට් කරලා ගන්න කුවර එකේ අවුට්පුට් එකේ තියෙන කොලම් නේම් එක වෙනුවට ඔයාට කැමති නමක් ආදේශ කරන්න පුළුවන් මේ ඇස් කියන කීවර්ඩ් එකේ. මම කරලා නම් පෙන්නන්නම් ළමයි. මේ දේවල් අවුට්පුට් වලින් තමයි තේරුම් ගන්න වෙන්නේ. හරිද? හරි. එහෙනම් ළමයි මම මේක කරලාම පෙන්නුවොත් ඔයාට කොහමද? මෙන්න මේ කියන විදිහට මම සිලෙක්ට් කියන කුවර එකක් ලියනවා. හරිද? සිලෙක්ට් කියන කුවර එකක් ලියනවා. මම සිලෙක්ට් කරන්නේ ස්ටුඩන්ට් නේම්ස්. හරිද? අ නෑ මම සිලෙක්ට් කරන්නේ ළමයි මාක්ස් කියන කවුද? මාක්ස් කියන කොලම් එක මම යූස් කරනවා. කියන්නේ සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරද්දි මම කියන්න ඕනේ මේ කොලම් එක මම සිලෙක්ට් කරනවා. මේ විදිහට ඇස් කියලා දාලා මම මේ විදිහට දෙනවා බලන්න ඈ. බලන්න මම මේ මොකද්ද කරේ? as subject marks විදිහට තමයි දුන්නේ. ඒ කියන්නේ ළමයි ඔයාට මේ marks කියන කොලම් එකේ නම output එකේ හම්බ වෙන්නේ subject marks කියලා බලන්නකෝ ඈ. එතකොට select marks as subject marks කියලා මම කිව්වා. හරිද? ඊගාවට ළමයි මම කියනවා මම ඕක විතරයි select කරන්නේ from මොන වගුවෙන්ද? මම කැමති වගුවක් දෙනවා. class 1 කියලා මම දෙන්නම්කෝ. වැඩේට මම use කරන කට්ටිය. ඊගාවට මම condition එකක් දෙනවා. හරිද? ඊගාවට ඔන්න මම condition එකකුත් දෙන්නම්. හරිද? මාක්ස් වල වැලියු එක මම කියනවා ලකුණු මං කියන්නම්කො ළමයි ලකුණු 50 ලකුණු 60ට වඩා ගත්ත කට්ටිය කියලා. ලකුණු 60ට වඩා ගත්ත අයගේ මාක්ස් ටික සිලෙක්ට් කරන්න. හැබැයි කොලම් නේම් එක වෙනුවට සබ්ජෙක්ට් මාක්ස් කියන නම දාලා. ඔව් බලන්න ළමයි ඔයාට අවුට්පුට් එක එනවා. ඔයාට බලන්න මේ කොලම් නේම් එක විදිහට අර කලින් එන අවුට්පුට් එකේ නම් ළමයි මාක්ස් කියලා විතරනේ තිබ්බේ. මේ ඇස් නැතුව තිබ්බොත් එතන මාක්ස් කියලා එනවා. දැන් හැබැයි මේ මාක්ස් කියන එක නම් සබ්ජෙක්ට් මාක්ස් කියන එකකින් රීප්ලේස් වෙලා ඉන්නේ නේ. දැක්කද? මේ ඇස් කියන කීවර්ඩ් එකේ තියෙන සරල ගතිය. හරි ඈ. ඔය කොච්චර දුන්නත් එච්චරයි. තේරෙනවද ළමයි ඇස් කියන කීවර්ඩ් එක ඔන්න ඕක තමයි වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ ළමයි ඊගාවට තියෙනවා in කියලා එකක් තියෙනවා any කියලා එකක් තියෙනවා all කියලා එකක් තියෙනවා. in any all. හරි. එහෙනම් ළමයි ඉස්සෙල්ලාම in කියන එක නම අපි තේරුම් ගමුද? හරි ඈ. in any all කියන ඒ සියලුම කට්ටිය. පැහැදිලිද? ඔයාලට මම පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් in any all කියන keywords තුනම ළමයි වැඩ කරන්නේ sub කුවරිය එක්ක. මොන කුවරියද? sub කුවරිය කියන්නේ උපවිමසුම්. කුවරි කියලා කියන්නේ විමසුම. sub කුවරි කියලා කියන්නේ උපවිමසුම. ඒ කියන්නේ ළමයි තවත් කුවරි එකක output මත. එහෙම නැත්නම් අපි කියනවා sub කුවරි range එකක් මත. බලන්න පුළුවන් මේ මම ලස්සනට පැහැදිලි කරලා දෙන්නගේ. sub කුවරි range එකක තියෙන දත්ත මත යැපිලා තමයි මේකේ output එක තීරණය කරන්නේ. හරි. දැන් මම මෙහෙම කියනවා ළමයි. හරිද? දැන් මම මෙහෙම කියනවා. ඔයාට මම දැන් ලියනවා අවුට්පුට් එකක් මෙහෙම. හරිද? හොඳයි ළමයි. එතකොට බලන්න මම මේ විදිහේ කෝඩ් එකක් ලියලා තිනවා. හරිද? මොකද්ද ලියලා තියෙන්නේ? select name from class 1 where marks in 60 75 92. මොකද කියන්නේ? මේ කියන in කියන එකනාගෙන් අදහස් වෙන්නේ මෙන්න මේ කියන තුන් දෙනා මේ කියන ලකුණු වර්ග 3 රඳා පවතින. දැන් මේකට අපි කියන්නේ හරිද? මේ කියන අවස්ථාවේ රේන්ජ් එකක අපි අගයන් අරගෙන තිනවා. මෙතන නම් සබ් කෝර එකක් නැහැ. හරිද? මෙතන සබ් කෝර එකක් නැහැ. ඉන්න සබ් කෝර එකේ ඉන්නේ any සහ all මත. මේ in වල නම් නෑ ළමයි සබ් කෝර එකක් ඉන්න. මෙතන තියෙන මේ අගයන් තුනක්නේ. මේ කියන අගයන් තුන පවතින මොනවද මම ගන්න කියලා කියන්නේ? names තමයි ගන්න කියලා කියන්නේ. මම enter එබුවොත් ඔයාට sorry ළමයි මේ names කියලා හරි. එතකොට ළමයි සෝරි ළමයි මට වැරදිලා මෙතන name කියලා ලියලා තියෙන්නේ. name කියලා එකක් නෑනේ ළමයි. student name කියලානේ තියෙන්නේ නේද? හරි චුට්ටක් වැරදුනා. ඕන් ඔය කියන විදිහට දැන් මම දුන්නොත් බලන්න මට එනවා student names ටික 60 කියන ලකුණ අරගෙන තියෙන 75 කියන ලකුණ අරගෙන තියෙන 92 කියන ලකුණ අරගෙන තියෙන කට්ටියගේ නම් ටික එනවා. බලන්න ළමයි මේකෙන් සිලෙක්ට් කරේ 60 75 92. කමල් අමල් නිමල් විදිහට මට එනවා ලස්සනට උත්තරේ එනවා. දැක්කද ළමයි ලස්සන අදහස ඈ. හරිද ලස්සන අදහස. ඉන්වල අයිඩියා එක මොකද්ද? මේ තුන් දෙනා තියෙන කට්ටිය
සිලෙක්ට් කරන්න කියන අදහස ඈ. හරිනේ. හරි. දැන් එහෙනම් මම කියලා දෙනවා any keyword එකයි all keyword එකයි. හරි බලන්නකෝ. හරිද? ඕන ළමයි මේක හොඳට බලා ගන්න ඕනේ ඈ. දැන් මෙතනදී බලන්න මම ලියලා තියෙනවා මේ වගේ කෝඩ් එකක් ලියලා තියෙනවා. select කරන්න student name from class 1 කියන්නේ class 1 කියන්නේ පළවෙනි වගුවෙන් select කරන්න කියලා කියනවා. where marks හරිද? එයාගේ marks ටික මේ මොකක්ද මේ? දැන් කියන්න හොඳ ළමයි වගේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. මෙතන තියෙන එක්කෙනා දැන් කියවන්න බලන්න මෙතන තියෙන තව කෝර් එකක් නේද? select කෝර් එකේ ලියලා තියෙන මෙතන output එකක් තියෙන්නේ. ක්ලාස් 2ට අදාළ වෙන සියලුම මාක්ස්. දැක්කද ළමයි සබ් කෝර් එකට අදාළ වෙන data range එක. මෙයා ඇතුළේ එන අගයන් ටික කියන්න බලන්න. මේ ටික නේද එන්නේ 65 80 50 70. ඔයා හිතා ගන්න ඕන නම් මෙතන 65 80 50 70 කියන අගයන් හිතලා තියෙනවා කියලා. 65 80 70 65 80 50 70 කියන අගයන් හතර මෙතන තියෙනවා කියලා ඕනනම් හිතා ගන්න. දැක්කද? සබ් කෝර් එකක රේන්ජ් එකක් මත වැඩ කරන්නේ. එතකොට ඔයා මෙන්න මේ කියන ඉස්සරහට දැම්මොත් එනි කියලා මම ඒක දැම්මේ නැහැ. ඕන් දැන් තමයි දැම්මේ. මොකක් කියලා දැම්මොද ළමයි? එනි කියලා දැම්මොත් මොකක් වෙයිද? හරි. අවුට්පුට් එක අපි එන විදිහ බලන්නකෝ. අවුට්පුට් එකක් ආවා. ආවේ සුනිල් කමල් අමල් නිමල් කසුම්. හරිද? මම ඔයාට මෙයත් එක්කම මම තව කෙනෙක් දැම්මනම් වටිනවා. නේද? මාක්ස් කියන එකනාවත් දැම්මනම් වටිනවා. හරිද? ඔව්. මෙයාවත් දැම්මයින් පස්සේ දැන් එන්නේ මොකද බලන්න. මෙයාට මෙයාගේ මාක්ස් ටික ආවා. ඕන් හොඳට අහගන්න. හරිද? හොඳට අහගන්න. මේ එනි කියලා කියන්නේ මොකද්ද දන්නවද ළමයි? හරිද? එනි කියලා කියන්නේ දැන් ඔයා දන්නවා මෙයාගේ ඇතුළත තියෙන්නේ කවුද? මම අර ඉස්සෙල්ලා කිව්ව 65 80 50 70 ක්ලාස් 2ට තියෙන මාක්ස් ටික තමයි මෙතන තියෙන්නේ. 65 80 50 70 තමයි මෙතන තියෙන්නේ. රයිට්. එතකොට ළමයි 65 80 50 70 කියන එනි කියලා කියන්නේ අපි මේ කියන හැම අගයක් එක්කම සංසන්දනය කරලා බලනවා. බලන්න ළමයි මෙන්න මේ කියන කොටසදී අපි සංසන්දනය කරලා බලන්නේ ක්ලාස් 1 ගේ මාක්ස් සහ ස්ටුඩන්ට් නේම් නේ. ඒ කියන මාක්ස් මෙන්න මේ කියන රේන්ජ් එකේ තියෙන හැම වැලියු එකක් එක්කම එනි කියලා කියන්නේ හැම එක්කෙනාමනේ. එතකොට ළමයි ඒ එනි කියන අදහසේදී හරිද? එක එක්කෙනා ගාවට ගිහිල්ලා සෑම කෙනා ගාවටම ගිහිල්ලා ළමයි දැන් හිතන්න මෙයාගේ ඇතුලේ තියෙන 65 කියන අගේ ගාවට යනවා කියලා. 65 80 50 70 තියෙන මෙයාගේ ඇතුලේ 65 කියන අගේ ගාවට ගිහිල්ලා හරිද? 65ට වඩා වැඩි මාක්ස් මේ වගුවේ තියෙන ක්ලාස් 1 ඇතුලේ තියෙන 65ට වඩා වැඩි මාක්ස් තියෙනවද? 65ට වඩා වැඩි එක්කෙනෙක් හරි තියෙනවා නම් මේ වැඩිද කියලානේ බලන්න. වැඩි එක්කෙනෙක් හරි තියෙනවා නම් එයා ඉන්න ඕනේ මෙතන. තේරුණාද ළමයි? 65ට වඩා වැඩි එක්කෙනෙක් හරි ඉන්නවා නම් මෙතන අනිවාර්යයෙන්ම එයා ඉන්න ඕනේ. බලන්න ළමයි 65ට වඩා 75 ඉන්නවා, 60 ඉන්නවා, 85 ඉන්නවා. 92ක් ඉන්නවා. ඇවිල්ලා තියෙනවනේ. මෙතන හිටිය ළමයි 65 ඊගාවට 80 නේද? 65 80 ඉන්නවා. 80ට වඩා වැඩි එක්කෙනෙක් හරි ඉන්නවා නම් ක්ලාස් 1 වල එයාව එළියට නිරූපණය වෙනවා. 80ට වඩා ඉන්නවනේ 85 ඉන්නවා 92 ඉන්නවා. ඒ දෙන්නම ඇවිල්ලා ඉන්නවා. ඊගාවට 50. 50ට වඩා වැඩි කවුරු හරි ඉන්නවද? ඉන්නවනේ ළමයි මේ 55. දැක්කද? 55 ඉන්නවා. ඊගාවට 70. 70ට වඩා 75 ඉන්නවා 85 ඉන්නවා 92 ඉන්නවා. එයාලත් ඇවිල්ලා තියෙනවා. දැක්කද මම කියන්නේ හැම එක්කෙනෙක් ගාවටම ගිහිල්ලා හැම එක්කෙනාටම වඩා වැඩි කවුරු හොයලා බලනවද? අගයන් තියෙනවා නම් මාක්ස් තියෙනවා නම් හොයලා බලනවා. තේරෙනවද ළමයි? හරි. එතකොට මම මේකෙදි මෙහෙම වැඩක් කරන්නම්. හරිද? මම මේකෙදි මෙහෙම වැඩක් කරන්නම්. ක්ලාස් 1 කියන එක්කෙනාට තව එක data එකක් insert කරගන්න නේ. දැන් ඔයාලට මේක මම තව තේරුම් කරලා දෙන්න තමයි හදන්නේ. insert into හරිද? ක්ලාස් 1 කියලා මම දාලා බලන්න මම ළමයි කරන වැඩේ හොඳට. හරිද? මම value එකක් දෙනවා මේකට. දැනට කී දෙනෙක් ඉන්නවද ළමයි? ක්ලාස් 1 වල 5 දෙනෙක් ඉන්නවා දැනට. හරිද? 6 වෙනි ළමයාව දානවා. එයාගේ ලකුණු මම දාන්නේ 45යි ඈ. හරිද? එයා ඇවිල්ලා ජගත්. හරිද? එයා ඇවිල්ලා ජගත්. එයාගේ ලකුණු ළමයි 45යි. ඕන් ඔහොම හිතන්නකෝ. දැන් ළමයි මම මේ කෝඩ් එක ලියනවා. දැන් මම මේ කෝඩ් එක ලියනවා. බලන්නකෝ එයා මම කරන දේ. ඔහොම තියෙනවා. දැන් ඔහොම කරොත් මොනවා වෙයිද කියලා බලමු. දැන් ඔහොම කරොත් අර කලින් අවුට්පුට් එකමයි ආවේ. මට අවශ්‍ය උනේ මොකක් කියලා දෙන්නද? මට අවශ්‍ය උනේ දැන් හිතන්න. හරිද? දැන් මම සිලෙක්ට් කරොත් මේ ඔක්කොම මේ අපේ කවුරු ඇතුලේ තියෙනද? select all from
ක්ලාස් 1 කියන එක්කෙනා ඇතුලේ තියෙන ඔක්කොම සිලෙක්ට් කරොත් අ ක්ලාස් සිලෙක්ට් කියලා ලියලා වැරදි ළමයි. select all from class 1 කියලා ලිව්වොත් ඔයාලට පේනවනේ 45ක් තියෙනවනේ. දැන් කියන්න හොඳ ළමයි වගේ මෙන්න මේ කියන සබ් කෝර් එක ඇතුලේ තියෙන 65 80 50 70නේ. 65 ගාවට යනවා. 65ට වඩා වැඩි කවුරු හරි ඉන්නවා නම් එයාව එළියට නිරූපණය කරනවා. මේ නිරූපණය කරලා තියෙනවනේ. ඊගාවට 80. 80ට වඩා කවුරු හරි මෙතන ඉන්නවා නම් එයාලව නිරූපණය කරලා තියෙනවා මෙතන. ඒකත් හරි පේනවනේ. ඊගාවට 65 80 50 70. 50ට වඩා වැඩි කවුරු හරි ඉන්නවද මෙතන? 50ට වඩා වැඩි කවුරු හරි ඉන්නවා නම් මෙතන එයාලව නිරූපණය කරලා තියෙනවා මෙතන. ඊගාවට 70. 70ට වඩා වැඩි කවුරු හරි ඉන්නවා නම් මෙතන නිරූපණය කරලා තිනවා. එයි මේ මෙන්න මෙතන තියෙන අගයන් ටික විදිහට වැටෙන්නේ 65 80 50 70 නේ. මේ ක්ලාස් 2ට අදාළ වෙන මාක්ස් ටිකනේ මෙතන තියෙන්නේ. අන්න ඕන් ඔය කියන විදිහ ළමයි මෙතන ක්ලාස් 2ට අදාළ වෙන මාක්ස් ටිකනේ තියෙන්නේ. මෙන්න මේ කියන 75 කියන මෙන්න මේ කියන 45 කියන එක්කෙනා අර ක්ලාස් 2 ගේ එකදු වැලියු එකක්වත් පාස් කරන්නේ නැහැ නේද? 65වත් 80වත් 50වත් 70වත් මේ 45 කෙනාගේ පාස් කරන්නේ නැහැ නේද? එයා අඩුයි නේද? හැයි හතර දෙනාටම වඩා. ඒක නිසා බලන්න මේ කියන වගුවට ඒ අවුට්පුට් එක ඇවිල්ලා නැහැ. දැක්කද? දැන් දැක්කනේ අයිඩියා එක හැම එක්කෙනෙක් ගාවටම ගිහිල්ලා බලනවා. හැම එක්කෙනෙක් ගාවටම ගිහිල්ලා බලලා එක්කෙනෙක්ට හරි වැඩි කෙනෙක් ඉන්නවා නම් ඒ ඔක්කොම ටික එළියට නිරූපණය කරනවා. හරි. එතකොට මේ දැන් ওই කෝඩ් එක මම ඕල් දාලා ලිව්වොත් මොකද වෙන්නේ? හරිද? හරි. හොඳ ළමයි වගේ බලන්න. ඕල් දාලා මම ලියනවා දැන් මේක. බලන්න ලස්සන වැඩක් කරන්නේ. දැන් මම මෙහාගේ ඇතුළට දානවා ළමයි ඕල්. බලන්න ඔයාලට ලස්සනට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඕල් කියලා කියන්නේ හැමෝම. ඕවා බලන්න ළමයි මට එනවා අවුට්පුට් එකක් කීයද 85යි 92යි. දැන් ඔයාලට ලස්සනට මේක තේරෙනවා. ළමයි මෙන්න මේ කියන එක්කෙනා ඇතුලේ තියෙන්නේ 65 80 50 70නේ. ඔය හතර දෙනාටම වඩා වැඩි වෙන්න ඕනේ. තේරෙනවද මම කියන දේ? 65ට වඩාත් වැඩි වෙන්න ඕනේ 80ට වඩා වැඩි වෙන්නත් ඕනේ 50ට වඩා වැඩි වෙන්නත් ඕනේ 70ට වඩා වැඩි වෙන්නත් ඕනේ. එහෙනම් ඕම් ඔය කියන අගයන් හතරටම වඩා වැඩි. ඒකනේ ඒ අගයන් ඕල් මෙමි ඕල් මේ අගයන් හතර. තේරෙනවද මම මේ කියන දේ? ඕල් ඒ අගයන් හතර. ඒ අගයන් හතරටම වඩා වැඩි වෙන්න ඕනේ. ඒ අගයන් හතරටම වඩා වැඩි වෙනවා කියලා කියන්නේ සරලව නිකන් ඒ හතර දෙනාගෙම විශාල එක්කෙනා කවුද? 80නේ. 80ට වඩා වැඩි කවුරු හරි ඉන්නවා නම් මෙතන නිරූපණය වෙනවා. බලන්න 85 සහ 92 විතරයි ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි දන්නවා ළමයි මේ කියන හතර දෙනාම සලකද්දි හිතලා බලන්නකෝ 65 80 50 70 කියන ඒ හතර දෙනා සලකද්දි බලන්න ළමයි සරලවම ඒ හතර දෙනාටම වඩා වැඩි අගයන්නේ ගන්නේ. තේරෙනවද මම මේ කියන දේ? එතකොට ඒ විදිහට සලකලා බලද්දී හතර දෙනාම එකට ගන්නවා. ඒ හතර දෙනාටම වඩා වැඩියෙන් පවතින මොනවා තියෙනවද? ඔයා අගයන් ටික එළියට නිරූපණය. අරකෙදි හැම නෙමෙයි. තේරෙනවද? අරකෙදි එහෙම නෙමෙයි ළමයි. මොකද උනේ? අරකෙදි එකා ගානේ ගියේ. මම ඒකයි කිව්වේ එකා ගානේ ගිහින් බලන්නේ. දැන් මෙතනදී 65 කියන අගේ ගත්තා. 65 මුට වඩා විශාලද? මුට වඩා විශාලද? මුට වඩා විශාලද? එකා ගානේ තිය බලනවා. මේකෙදි එහෙම නෙමෙයි ළමයි වෙන්නේ. මේ කියන හතර දෙනාගේම නිරූපණය ඔක්කොම වැලියුස් ටික ගත්තයින් පස්සේ ඒ ඔක්කොම වැලියුස් වලට වඩා වැඩි මොකෙක් හරි ඉන්නවද? ඒකෙන් අදහස් වෙන්නේ ළමයි හරියට මෙන්න මේ වගේ ඒ ඔක්කොම වැලියුස් ටික සලකද්දී 65 80 50 70 දෙනවනේ 65 80 50 70 කියන හතර දෙනාගෙන් වැඩිම එක 80නේ ඒ හැම අගයකම ඒ හැම අගයකින්ම නිරූපණය වෙන උඩරිම වැලියු එකක් තියෙනවා නම් ඒ අගයට වඩා වැඩි වෙන්න ඕනේ මම ඒක ඒ හතර දෙනාම පොදුවේ ගන්න ළමයි ඕල් කියන්නේ ඒ අදහස ඒක හන්ද ඒක හොඳට ළමයි පටලවා ගන්න ඒතෝ තේරුම් ගන්න ඒ ඕල් කියන එකේ අදහස වෙන්නේ ආන් ඒකයි ළමයි පැහැදිලිද මම මේ කියන දේ 65 80 50 70 ඔය හතර දෙනාම සලකන්න කියලා කියන්නේ එකට. ඒ හතර දෙනාම එකට සලකද්දී ඒ හතර දෙනාගේම අගයට වඩා වැඩි කට්ටිය දෙන්න කියලා කිව්වොත් මෙතනදී අපිට ගන්න වෙන්නේ ඒ හතර දෙනාගේම අගය සත්‍ය කියන්නේ මේ තෘප්ත කරන්න බෑනේ. එහෙනම් ඒ හතර දෙනාගේම ලොකුම එකා කවුද? 80. 80ට වඩා වැඩි නම් අරගේ 80ට වඩා වැඩි අගයන් තියෙනවා නම් දෙනව ළමයි ඒ අදාළ වෙන වැලියු එක. එනේ කියලා කියන්නේ එහෙම නෙමෙයි. එනේ කියලා කියන්නේ 65 අරගෙන යනවා. 65 තිය බලනවා 65ට වඩා වැඩි උන් ඉන්නවද? ඒ හැම එකෙන්ම එළියට දෙනවා.
70ට වඩා වැඩි එකෙක් ඉන්නවා නම් ඒ 70ට වඩා හැම එකම දෙනවා. 80ට වඩා එකෙක් ඉන්නවා නම් 80ට වඩා දෙනවා. 50ට වඩා දිනනවා නම් 50ට වඩා දෙනවා. ඒකනේ ළමයි අර 45 එළියට ආවේ නැත්තේ. දැන් මේ ඕල් කියන එකේදී එහෙම නෙමෙයි. මේ සබ්කුවරියකට පැහැදිලි ළමයි. මෙන්න මේ කියන සබ්කුවරියකට කො මෙන්න මේ කියන සබ්කුවරියක ඇතුලේ පවතින ආගයන් ඔක්කොම ටික එකට ගත්තයින් පස්සේ ඒ ඔක්කොම ටිකට අදාළ වෙන වැඩිමාගියට ඒ ඔක්කොම ටික එකට සලකද්දි වැඩිමාගයක් තියෙනවනේ. ඒ වැඩිමගයට වඩා වැඩියෙන් එන කට්ටිය ඔයාට එළියට හම්බ වෙනවා. ඒ කට්ටිය ඔක්කොම පොදුවේ තමයි සලකන්නේ. එහෙනම් මේ වෙද්දි ඇස් ඉගෙන ගත්තා. ඒ ඊගාවට ළමයි ඉන් ඉගෙන ගත්තා. ඊගාවට ඕල් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි එනි ඉගෙන ගත්තා. හරිනේ. හරි. එතකොට මෙතනදී ඔයා හතරක් ගොඩ දාගත්තා. ඊගාවට අපි එනවා ළමයි මේ group by කියන එක්කෙනාට සහ having කියන එක්කෙනාට. හරිද ළමයි? එතකොට අපිට ඊගාවට කරන්න තියෙන්නේ මේ group by කියන එකයි having කියන මේකත් හරිය පුංචි ටිකක් ඔයාලා බලන්න ඔයාලා මේක කරපුවාම තේරෙවි. group by having කියන දෙන්නම එක ළඟ යන්නේ. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ළමයි මේ කියන විදිහට අපි group by කියන එකේ අදහස ගන්න අපි යනවා ආපහු අපේ SQL console එකට. හරිද? එතකොට ඔයාලට බලන්න පුළුවන් මම අලුතෙන් console එකක් තමයි open කරගන්නේ. කලින් එක නෙමෙයි. ඒකටත් ගැලපෙන අවුට්පුට් එකක් මම හදාගෙන තියෙනවා වගේ වෙලාවෙත් වෙන්න නැත්නම් ඔයා ඉස්සරහා මේ ටේබල් එකක් හදනවා වගේ වැඩ දැන් කරන්න සුදුසු කාලයක් නෙමෙයිනේ. ඒවා ලස්සනට අපි කරලා තියෙනවා. ඔක්කොම කලින් අපි ඩේටාබේස් එකක් සිලෙක්ට් කරගෙන ඉන්නවා මගේ කම්පියුටර් එකේ තියෙන සුපර් මාකට් කියලා මම එයාව යූස් කරනවා. හරිද? මේක ඇතුලේ තියෙනවා ළමයි ඔයාලට ටේබල් එකක් පෙන්නුවොත් මේ කියන විදිහට කස්ටමර් කියලා මම සිලෙක්ට් කරන ළමයි කස්ටමර්ගේ තියෙන ඔක්කොම ඩේටා ටික ඔයාලට බලා ගන්න අවශ්‍ය නිසා. තේරෙනවද? කස්ටමර්ගේ ඔක්කොම ඩීටේල්ස් ටික ඔයාලට පේන්න මම සිලෙක්ට් කරා. දැන් හොඳට බලන්න ළමයි මම මෙහෙම දෙයක් ලියනවා. හරිද? මම මෙහෙම දෙයක් ලියනවා. select. හරිද? select කරනවා කස්ටමර්ගේ name එක. හරිද? කමාවක්. sum function එකෙන් මම ගන්නවා order එකේ price එක. බලන්න ලස්සනම වැඩක් කරලා පෙන්නන්න. දැන් මෙහෙම ලියන ඒවා දන්නවනේ ඔයා. නේ? order price එක මම දෙනවා. මේ ඕඩර් ප්‍රයිස් එක මම ඇස් කියලා දැන් ඇස් කියන කීවර්ඩ් එකක් දන්නවනේ. ඕඩර් ප්‍රයිස් එකට ඒ සම් එක ඇස් කියලා දාලා මම දන්නවා ටෝටල් amount කියලා ඔයාගේ මොකේද ටෝටල් ප්‍රයිස් කියලා වගේ දාන්නකෝ. ටෝටල් ප්‍රයිස් කියලා දානවා. අර එළියට එන මේ වැකට. හරිද? හරි. එළියට එන කොලම් නේම් එකට මම දානවා ටෝටල් ප්‍රයිස් කියලා. එතකොට ළමයි ඕන් ඔය කියන විදිහට මම මෙයාව පල්ලෙහාට අරගෙන යනවා මොන වගුවෙන්ද දැන් සිලෙක්ට් කරන්නේ කස්ටමර් වගුවෙන් තමයි මෙයාව සිලෙක්ට් කරන්නේ ඊගාවට බලන්න දැන් මම දෙනවා group by කියලා හරිද group by මම කියනවා customer name එකට අනුව group කරන්න කියලා කියනවා මම output එකෙන්ම පෙන්නන්නම් මම group කරන්න කියලා කියනවා customer name එකෙන් group කරන්න කියලා කියනවා මට ලස්සන output එකක් ඇවිල්ලා දෙනවා මම පැහැදිලි කරන්නම්කෝ ළමයි මේක මේ බලන්න ළමයි නිමල් 450යි සුනිල් 900යි විමල් 1100යි අහගන්නකෝ මේ මට කියන්න හොඳ ළමයි වගේ නිමල්ගේ සම්පූර්ණ වියදම කියන්න බලන්න නිමල්ගේ මෙතන 250යි මෙතන 200යි ළමයි ඔක්කොම 450යි හරිද ඊගාට සුනිල්ගේ ඔක්කොම වියදම බලන්න 400යි 500යි 900යි විමල්ගේ ඔක්කොම වියදම බලන්න ළමයි 800යි 300යි 1100යි එතකොට මම ගෲප් කරලා තියෙන කස්ටමර්ට අනුවනේ කස්ටමර්ට අනුව ඔයාගේ ටෝටල් ප්‍රයිස් එක ලස්සනට මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ කියන විදිහට බලාගෙන යද්දි මේ කියන කොලම් එකේ මේ කියන තීරුවෙන් තීරුව බලාගෙන යද්දී කස්ටමර් නේම් වර්ග කොච්චරක් හම්බ වෙනවද කියලා බලනවා. තේරෙනවද ළමයි? කස්ටමර් නේම්ස් කොයිතරම්නම් ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා මෙයා බලනවා. බලලා ඒ හැම වර්ගයකට අදාළව මොකක් හම්බ වෙනවද? අපිට අවුට්පුට් පේලියක් හම්බ වෙනවා. දැන් නිමල් කියන වර්ගයට අදාළව ඔයාට අවුට්පුට් පේලියක් හම්බ වෙනවා. ඒ වගේම සුනිල්, ඒ වගේම විමල්. ඔය වර්ගවලට අදාළව ඔයාට මේ data rows හම්බ වෙනවා එක එක group එකකට අදාළව. group වෙන්නේ වර්ග මත. තේරුණාද? නම් වර්ග ගොඩක් තිබ්බනේ. සුනිල් වර්ගයේ තිබ්බා, නිමල් වර්ගයේ තිබ්බා, විමල් වර්ගයේ තිබ්බා. ඒතකොට ඒ වර්ග වලට අදාළව data row එකක් හැදෙනවා. ඒ එක එක්කෙනාගේ කවුද අපි count කරන්නේ? එක එක්කෙනාගේ total amount එක තමයි මට හම්බ වෙන්නේ. ඕකයි අදහස. හරිද ළමයි ඉතින් ඕන් ඕක මේ ඔය විදිහට ඔයාලට ගන්න පුළුවන්. හරිනේ. හරි. දැන් කවුද මේ having කියලා කියන්නේ? having කියලා කියන්නේ මේ group by කියන keyword එක භාවිතා කරද්දී
ඔයාට කන්ඩිෂන් දාන්න උදව් වෙන කෙනා. සාමාන්‍යයෙන් කන්ඩිෂන් එකක් දාන්නේ ඔයාවලින්නේ. මේ ගෲප් බයි කියන ගෲප් කරපු වාගේ අවුට්පුට් තියෙනවනේ. ඒ ගෲප් කරපු අවුට්පුට් වල කන්ඩිෂන් එකක් ගෲප් කරපු අවුට්පුට් වලට කන්ඩිෂන් එකක් දාලා ඒ කන්ඩිෂන් එක තුලින් අපිට තව අගයක් ලබා ගන්න නම් අපි භාවිතා කරනවා මෙන්න මේ කියන having කියන කවුද? having කියන කුවර එක භාවිතා කරන්න. එතකොට මම මෙයාවම ලියනවා. පැහැදිලි ළමයි? මං කාවද මෙන්න මේ කියන අපේ මෙයාවම ලියලා හරිද? මොකද කරන්නේ? ඔය ඔහොම තියෙනවනේ. දැන් මම having කියලා දාලා තේරෙනවද ළමයි? හොඳට බලාගන්න ඈ. ලස්සනට මම having කියලා දාලා මෙන්න මේ කියන විදිහට අර මම ගත්තේ කලින් එකතුව මේ order price කියන එකේ ඕඩර් ප්‍රයිස් කියන එක්කෙනාගේ එකතුව මං කියනවා හරිද 500ට වඩා වැඩි නම් නෙමෙයි 700ට වඩා වැඩි නම් කියලා දානකො 700ට වඩා වැඩි සෙට් එක විතරක් හදෙන්න කියලා මම කියනවා. ඔයාට දැන් අවුට්පුට් එක විදිහට එන්නේ කවුද? දැන් මං හිතනවා අයිඩියා එක තේරෙන්නේ නැති ගෲප් කරපු SQL query වලට කන්ඩිෂන් එකතු කරන්න තමයි මේ having කියන කීවර්ඩ් එක පවතින්නේ. රයිට් ඕකේ. ඉතින් ඕක තමයි ඔයාට මේකේ අයිඩියා එක ගන්න තියෙන්නේ. හරිනේ? හරි. ඉතින් ළමයි ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මේ කියන වීඩියෝ එක පුංචි තමයි. ඒ වුණාට අලුත් කියන කුවර ටිකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. මේක ඔයාට හරිද? මම ඩීප්ලි යන්න ගියෙත් නෑ. ලොකු උදාහරණ ගොඩක් ගත්තෙත් නෑ. මට අවශ්‍ය උනේ ජස්ට් අයිඩියා එක දෙන්න විතරයි. තමන්ගේ අතේ වගකීමක් තියෙනවා. තමන්ගේ අතේ වගකීමක් තියෙනවා ChatGPT එක්කෝ W3 School එක්කෝ Tutorials Point ඔය කියන විදිහට කැමැති ඊලර්නින් ළමයි මොකක් හරි මෙතඩ් එකක් පාවිච්චි කරලා අවශ්‍ය කට්ටිය දැන් මේකත් ඇති Tamanට අවශ්‍ය නැත්තම් හරිද අවශ්‍ය කට්ටිය මේක තව දුරටත් රිෆර් කරන්න තව දුරටත් උදාහරණ දකින්න පැහැදිලිද මෙහෙම කරලා Taman කෝඩ් එක ගහලා තව අවුට්පුට් ටිකක් අරගෙන එළියට බලන්න Tamanට තේරෙවි කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා පැහැදිලිද එතකොට මේ වීඩියෝ එක තුලින් as කියන කීවර්ඩ් එක in any all ඒ වගේම තමයි group by having කියන කොටස් ටික මම ඔයාලට ආවරණය කරලා දුන්නා සහ ඒකේ වෙන දේ මතක් කරලා දුන්නා. ඒකේ වෙන දේ ඔයාලට තහවුරු කරලා දුන්නා. තමන්ගේ අතේ පාර්ට් එක හරියට කරගන්න. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙච්ච දේ ළමයි ඈ. හරි. එහෙනම් ළමයි හොඳට වැඩ ටික කරගන්න. හැමෝටම ජය වේවා.